සූදැසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදමය දවසක්. ප්‍රේම සහෝදර සහෝදරිය, අපි දන්නවා ආගන්තුක සත්කාර කිරීම බොහෝම යහපත් දෙයක්. ඉතින් දේව වචනේ අපිට මඟ පෙන්වනවා හෙබ්‍රේය පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ආගන්තුක සත්කාර කිරීම මතක නැති නොකරලා මක් නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේව දූතයන්ට සත්කාර කළෝය. බයිබලයේ අවස්ථා කිහිපයක්ම අපිට හම්බ වෙනවා දේව දූතයන් මිනිස්යන්ව හම්බෙන්නට ආවා මිනිස්යන්ගේ ස්වරූපේ. ඉතින් මේ අවස්ථාවන් වල ඒ දේව දූතයන්ට උපස්ථාන කරපු හැටි සමහර අය යහපත් ආකාරයෙන් සැලකුවා, සමහර අය අයහපත් ආකාරයෙන් සැලකුවා. ඉතින් ඒවට ප්‍රතිඵල ලැබිච්ච ආකාරය අපි දැකලා තියෙනවා බයිබලයේ අවස්ථා කිහිපයකදීම. ඉතින් බයිබලයේ අපිට තවදුරටත් මඟ පෙන්නනවා සියල්ලන්ට ආගන්තුක සත්කාර කරන්න. ඉතින් ස්වාමින් වහන්සේ අප අතරට මනුෂ්‍යයන් එන්නට සලස්වනවා අපේ ත්‍යාගවන්ත බව, අපේ ත්‍යාගශීලී බව, අපගේ හදවත්වල තිබෙනා වූ ප්‍රේමය, කරුණාව ඒ අයට පෙන්වන පිණිස සහ උන්වහන්සේ අපිව පරීක්ෂා කරන පිණිස. ඉතින් ආගන්තුක සත්කාරය අපි කළ යුතුයි. නමුත් ආගන්තුක සත්කාරය කියන එක අපි යමෙක්ට ආහාර, සැප පහසුව, කෑම බීම ටිකක් දීම පමණක්ද? නමුත් යේසුස් වහන්සේ මේ ආගන්තුක සත්කාරය කියන එක එතනින් එහාට ගෙනියනවා. යේසුස් වහන්සේ පෞකාරයන්, සුංගම්මයි කරනන් සමග කෑම බීම කෑවා. උන්වහන්සේ ඔවුන් සමග ජීවත් වුණා කියන කාරණාව බයිබලයේ සඳහන් වෙනවා. එතකොට යේසුස් වහන්සේ කරේ ඔවුන්ගේ වැරදි, ඔවුන්ගේ පාපයන් අනුමත කිරීම නෙවෙයි, ඔවුන්ට යම් පිළිගැනීමක් දීම. ඔවුන්ගේ පාපයන් පිළිගත්තේ නැති නමුත් ඔවුන් යේසුස් වහන්සේ ඔවුන් මිනිස්යන් ලෙස ඔවුන් පිළිගත්තා. එදා හිටපු ගුරුවරයෙක් හැටියට, එදා හිටපු පිළිගත් මිනිසෙක් හැටියට යේසුස් වහන්සේ අන් අයව පිළිගත්තා. පහත් කියලා සලකපු අයව පිළිගත්තා. ඔවුන්ගේ ක්‍රියාවන් උන්වහන්සේ අනුමත නොකළ නමුත් උන්වහන්සේ මිනිසයව පිළිගත්තා. අපි කොහොමද මිනිසයන්ව පිළිගන්නට ඕනේ? අපි කොහොමද මිනිසයන්ට උපකාර කරන්නට, කොයි වගේ අයටද අපි සලකන්නට ඕනේ කියන කාරණාව පිළිබඳ යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී අපිට උගන්වනු ලැබුවා. තාගේ අසල්වැසියාට ප්‍රේම කරව, තාගේ සතුරාට වෛර කරවයි කීපව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාක්ෂා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක් නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉරඋදා කරවනසේක. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. නුඹලාට ප්‍රේම කරන්නන්ටම නුඹලා ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතිහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා. යේසුස් වහන්සේ අපිට මතක් කරලා දෙනවා අපිට පෙරලා ප්‍රේම කරන්නේ නැති අයටත් අපි ප්‍රේම කරන්න ඕනේ. අපිට උදව්වක් කරන්න බැරි කෙනෙක්ට අපි උදව්වක් කරන්න ඕනේ. උන්වහන්සේ කියනවා මෙතන අපේ ආගන්තුක සත්කාරය අපේ හදවතින් එන්නට ඕනේ. අපි බාහිරින් කරන්නා වූ ආගන්තුක සත්කාරය ඇතුලේ අපේ හදවතේ තියෙන්න ඕනේ මේ යේසුස් වහන්සේගේ දරුවෙක්ට මම කරන්නා වූ ආගන්තුක සත්කාරය. අපි හදවතේ ඉඩක් දෙන්නට ඕනේ තව කෙනෙක් වෙනුවෙන්. අනිත් මනුෂ්‍යය වෙනුවෙන් අපි හදවතින් ඉඩ දෙන්නට ඕනේ. ඒ හදවතින් කෙරෙන්නා වූ ආගන්තුක සත්කාරය තමයි යේසුස් වහන්සේ බලන්නේ. අපි බාහිරින් කරන්නා වූ ආගන්තුක සත්කාරයන්, බාහිරින් කරන්නා වූ උදව්පදව් නෙවෙයි. යේසුස් වහන්සේ සිත් දකින දෙවියන් වහන්සේ. උන්වහන්සේ දකිනවා අපේ සිතෙන් අපි මොකද්ද මන්ත්‍රණය කරගන්නේ. අපි යමෙක්ට උදව්වක් කරනකොට ඒක අපි මුළු හදවතින්ද කරන්නේ. නැත්නම් එයාගේ ක්‍රියාවන් ගැන අපි සලකනවාද? එයා මොන වගේ කෙනෙක්ද කියලා අපි හිතලා බලලාද අපි එයාට සලකන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්යාගේ ක්‍රියාව දිහා නෙමෙයි මිනිස්යාව සලකන්න. මිනිස්යන්ට හදවතේ ඉඩ දෙන්න. යේසුස් වහන්සේ ඒ දේ තමයි කරේ. උන්වහන්සේ පෞකාරයන් එක්ක සිටමින් උන්වහන්සේ පෞකාරයන්ව ගලවනු ලැබුවා. උන්වහන්සේ පෞකාරයන්ව පිළිගත්තා. ඒ පෞකාරයව ගලවනු ලැබුවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මනුෂ්‍යයාගේ තරාතිරම බලන්නට එපා. මනුෂ්‍යයාගේ ගුණ බලන්නට එපා. ස්වාමින් වහන්සේ කළා වගේ මනුෂ්‍යයන්ට අපගේ හදවත්වල ඉඩක් දෙන්න. ඔබට පෙරලා යහපතක් කරන්න නැති, ඔබට පෙරලා ප්‍රේම කරන්න නැති, ඔබට නපුර කරන කෙනාට ඔබ යහපත කරන්න, ප්‍රේම කරන්න. ස්වාමින් වහන්සේගේ පාදපාමුල ඉඳලා ඔබ ශක්තිය ඉල්ලන්න, දෙවියන් වහන්සේගෙන් යාක්ෂා කරන්න. ඔබ ස්වාමින් වහන්සේ වගේ වෙන්න. එවිට තමයි ස්වාමින් වහන්සේ කියන්නේ සැබෑ ආශිර්වාදය ඔබ වෙත ගලා එන්නේ. ඔබට උපකාරයක් නොකරන කෙනාටත් ඔබ උපකාර කරනකොට, ඔබට ප්‍රේම නොකරන කෙනාටත් ඔබ ප්‍රේම කරනකොට ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබට ජේසුස් පිටයි.